සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මම ඩිලාන් රණසිංහ ෆොටෝග්‍රැෆි. ඉතින් මම මෙහෙම දෙයක් වීඩියෝ එකක් දාලා කියන්න ආවේ මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මම දන්න දැනුම සහ ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. මුලින්ම මම ගැන කියන්නම් ඔයාලට. මම සාමාන්‍යයෙන් ෆොටෝග්‍රැෆි කරන්න හිටපු මිනිස්සෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මම මගේ හිතවතෙක් ගාව කාලයක් වැඩ කරනවා. මං හිතන්නේ එයා ගාව සාමාන්‍යයෙන් අවුරුදු 3කට වඩා කාලයක් මම එයාත් එක්ක වැඩ කරනවා. වැඩ කරද්දී මට ටික තේරුම් ගන්න ගත්තා. මම දෙයක් ඉගෙන ගත්තා සහ මම දෙයක් දැනගත්තා කියලා. ඊට පස්සේ මම කරපු එකම දේ තමයි මම කර හිටපු රස්සාව නවත්තලා මගේම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන ඩිලාන් රණසිංහ ෆොටෝග්‍රැෆි කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන කරන්න ගත්තා. ඉතින් මුලින්ම මම සාමාන්‍යයෙන් දැන් මගේම කියලා ව්‍යාපාරයක් විදිහට පටන් අරගෙන අවුරුදු 3මාරකට කාලයක් කිට්ටු වෙන්න වෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ විශේෂයෙන්ම මම කිසිම ආයතනික කෝස් එකක් මේ පිළිබඳව කරලා පාඨමාලාවක් කරලා නැහැ. ෆොටෝග්‍රැෆි කියන්නේ මම මගේ ඇඟේ තිබ්බ දෙයකින් මම YouTube වලින් බලලා මම ෆොටෝග්‍රැෆර්ස්ලාත් එක්ක වැඩ කරලා ඉගෙන ගත්ත දෙයක් තමයි මේ. ඇත්ත වශයෙන්ම කියනවා නම්. ඉතින් මතක තියාගන්න මම මුලින්ම කියන දෙයක් තමයි ඔයාලගේ ඇඟේ අනිවාර්යෙන් ෆොටෝග්‍රැෆි සහ ආර්ට් එක කියන දේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද කලාව අපේ ඇඟේ නැත්තම් මේ රස්සාව කරලා වැඩක් නැහැ. මොකද අපි ගාවට කෙනෙක් ඉන්නේ එයාගේ වැඩේ ලස්සනට කරගන්න, එයාගේ අවුට් එක ලස්සනටම බලාපොරොත්තු වීගෙන. ඒ කියන්නේ ඊට කලින් අපේ ෆොටෝස් බලලා එහෙම කරගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා මුලින්ම පටන් ගත්තේ මගේ කැමරාව වන්නේ 6D Mark II කැමරාවකින්. ඉතින් ඒත් පටන් ගන්නේ මගේ හිතවතෙක්ගේ කැමරාවක් මම ණයට ඉල්ලගෙන තමයි මම ওই 6D Mark II 85 lens එකෙන් තමයි මම පටන් ගන්නේ. ඊට පස්සේ ඒ 6D Mark II එකේ සාමාන්‍යයෙන් මම අවුරුදු 1මාරක දෙකකට කිට්ටු වෙන කාලයක් වැඩ කරා. මම දැන් ඔයාලට පෙන්නන්නම් කිසිම ලයිටින් නැතුව කිසිම දෙයක් නැතුව ඒ 6D Mark II සහ 85 Sigma 85 lens එකෙන් ඒ ගහපු ෆොටෝස් කීපයක් මම ඔයාලට මුලින්ම පෙන්නන්නම්. හොඳයි. ඒ ඔයාලා දැක්කේ මම 6D Mark II එකෙන් ගහපු ඡායාරූප ටික. ඊට පස්සේ ටික කාලයක් ඇද්දි මම හිතනවා ෂෝනි වලට යන්න කියලා. මට තව ටිකක් මේ ගහන ෆොටෝස් ක්වොලිටි එකක් වැඩි කරගන්න. මට තව ටිකක් මේකේ ඩීටේල් ගන්න. ඉතින් මම හිතනවා ඊට පස්සේ Sony මං යනවා A7 III එකකට. දැන් A7 III එකකට ගියාට මදි ඒ Sonyම කැටගරි කියන Sonyම තියෙන හොඳ මං ඊට පස්සේ ලෙන්ස් එවුවා. එතකොට මට හම්බුණා G Master කියන මාධ්‍යයේ ලෙන්ස්. එතකොට මම පාවිච්චි කරන්නේ A7 III සහ G Master 85. ඉතින් වයිඩ් ලෙන්ස් ගත්තොත් G Master. ඉතින් ඒවෙන් මට ලොකු වෙනසක් වෙන්න ගත්තා මගේ ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ සහ මගේ නම සහ සෑහෙන්න වෙනස් වෙන්න ගත්තා. මගේ ආර්ට් එක තව තවත් ලස්සන වෙන්න ගත්තා. ඉතින් එතකොට මාව ටික මම දැනට ලොකු බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි දැනට මාව හදාගෙන යනවා. ඉතින් මම අනාගතයේදී මම බ්‍රෑන්ඩ් එකක් වෙන්න හිතාගෙන ඉන්නවා. මොකද මේ මගේ මහන්සිය සහ මම දකින හීන ෆොටෝග්‍රැෆි තුල මම දකින හීනේ අපි හැමෝටම හීනයක් තියෙනවා. අපි රටක් දැනගන්න ඕනි. ඉතින් සල්ලි විතරක් නෙමෙයි හම්බ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ මේක මම දෙයක් කරන්න ඉතින් ආර්ට් එකක් ලෝකෙට වෙනස් දෙයක් කරන්න කියලා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් මම මේ G Master පාවිච්චි කරලා සහ A7 III කැම් එකකින් ගත්තු ෆොටෝස් කීපයක්.
රයිට් ඒවාල දැක්කේ මම දැන් පාවිච්චි කරන කැමරා මාධ්‍යයේ ගහපු ෆොටෝස්. ඉතින් සෑහෙන වෙනසක් තිබ්බා. හොඳට මතක තියාගන්න. මට ලොකු පහසුවක් වුණා මේ ලයිටින් උස්සගෙන යන එක මට හරි කරදරයක් වුණා. ඉතින් මට G Master වගේ ලෙන්ස් එකක් යූස් කරද්දී මට ආව අවස්ථාවක් තමයි ලයිටින් ලොකුවට පාවිච්චි කරන්න ඕනේ. ඒක මම දැකපු දෙයක්. මට කරදරයක් නෑ. ලයිටින් ලොකුවට පාවිච්චි නොකර තමයි ඔය වගේ තත්යකට මම මගේ ආර්ට් එක මගේ ඡායාරූපය මම අරගෙන තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා හොඳ දෙයක් කියන්නේ මේ රටට සහ ලෝකෙට හොඳ දෙයක් දෙන්න ඕනි කියන එක මම විශ්වාස කරනවා. ඉතින් මම ඔයාලට දෙයක් කියන්නේ ඔයාලා ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් විශේෂයෙන් දැන් අපි පහතම පන්තියට යමුකෝ. පහතම පන්තියට ගියාම මුදල් අතින් අඩුයි සෑහෙන්න මුදල් සල්ලි කියන දේ අපිට අඩුයිනේ මේ කාලේ හැමෝටම ගොඩක්. හරි ගොඩක් හැමෝටම. ඉතින් එයාලා බලනවා කෝස් එකක් කරන්න ගාන වැඩි කරගන්න බෑ. හොඳම තැනකට ගිහිල්ලා කරන්නත් බෑ. ඉතින් මම කියනවා ඔයාට ළඟම තියෙන ඔයාගේ ගම හෝ නගරේ ළඟම තියෙන හොඳම ෆොටෝග්‍රැෆර් ගාවට ගිහිල්ලා ටික කාලයක් ඔයා එයාත් එක්ක සේවය කරන්න. එයාට කතා කරලා මට මෙහෙම දෙයක් තියෙනවා මට මේක ඉගෙන ගන්න ආසයි මට ඔයාත් එක්ක ටික කාලයක් වැඩ කරන්න පුළුවන් ද සල්ලි දුන්නා හෝ නොදුන්නා. හැබැයි ෆොටෝග්‍රැෆර්ස්ලා එහෙම නැහැ. ළමෙක් එක්ක ගියොත් අනිවාර්යෙන් එයාට යම්කිසි මුදලක් එදා දවසට ගෙවනවා. ඉතින් මම හිතනවා හොඳම දේ ඔයාලට ඒ දේ තමයි ඊට අමතරව මතක තියාගන්න ඔයාලගේ ඇඟේ නැතුව ඔයාලා හිතනවා නම් සාමාන්‍යයෙන් ඔයාගේ ඇඟේ තියෙන වෙන දෙයක් වෙන රස්සාවක් නම් ඔයා මගක් යද්දි හිතනවා ඔයාගේ යාළුවෙක් කරනවා දැකලා මූට අක් ගාලා දියුණු වුණා. අත් වශයෙන්ම ෆොටෝග්‍රැෆි කරලා දියුණු වෙන්න පුළුවන් හරියට වැඩක් කරොත්. හරිද? හරියට වැඩක් කරොත් ෆොටෝග්‍රැෆි කරලා දියුණු වෙන්න පුළුවන්. සුපිරියට දියුණු වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒ රස්සාව මග අතහැරලා දාලා ඔයා ෆොටෝග්‍රැෆි වලට එනවා. එහෙම කරන්න එපා. ඔයාගේ ඇඟේ ආර්ට් එකක් සහ ෆොටෝග්‍රැෆි ඔයාගේ ඇඟේ නැත්තම් ඔයා කොච්චර ඉගෙන ගත්තත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔයා වියදම් කරපු සල්ලි ටික විතරයි. මොකද ඔයා කවදාවත් මේ හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න අමාරුයි. මොකද ඔයාට ටික කාලයක් වෙන්න පුළුවන්. ඔයාට ටික කාලයක් යනවා. අඩුම තරමේ ඔයාට අවුරුදු 3ක් 4ක්වත් යනවා ඒ දේ කරන්න. ඉතින් ඇගේ තියෙන්න ඕනේ හැම දෙයක්ම. ඉතින් මම කියනවා ඔයාලට හොඳම දේ එක නැත්තම් ඔයාලට මුදලක් තියෙනම් හොඳ ඇකඩමි එකක් හොයාගෙන රට හෝ ලංකාවේ හොඳ ඇකඩමි එකක් හොයාගෙන ඔයාලා කරන්න. ඉතින් ඒ දේ මම ඔයාලට කියනවා. ඊට අමතරව මගේ පැත්තෙන් මම කැමති ඔයාලට දෙයක් උගන්වන්න. මම YouTube මාධ්‍යය තුල මම ඔයාලට ඉදිරියේදී උගන්වනවා ෆොටෝග්‍රැෆි කරන්නේ කොහොමද, අපි කස්ටමර් කෙනෙක් එක්ක කතා කරන්නේ කොහොමද, මේ දේවල් පිළිබඳව එකින් එක මම කියා දෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන දෙයක් තමයි යහපත් දෙයක් ඔයාලට දෙන්න සහ මම දන්න දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මතක තියාගන්න අපි හැම වෙලේම හිතන්න ඕනේ දෙයක් තමයි අපේ ඇඟේ ආර්ට් එක තියෙන්න ඕනේ. අපේ ඇඟේ කලාව කියන එක නැත්තම් අපිට ඕක කරන්න බෑනේ. හොඳ ඇහැක් තියෙන්න ඕනේ. ඉතින් මතක තියාගන්න ඔයාලට බැරි වෙලා හරි හදිස්සියක් කළා ඔයාලට සමහර වෙලාවට මේ කියන දෙයට ගොඩක් අය බනින්නත් ඉඩ තියෙනවා. කුණු ගොඩක් හම් වෙනවා. ඔයාට ලොකු කුණු ගොඩක් හම් වෙනවා. මට වෙන ගහන්න තැනක් නැහැ. මට තියෙන්නේ මෙතන විතරයි ෆොටෝස් ටික් කරන්න කාලයත් එක්ක. ඉතින් ඔයාගේ ඇහෙන් ඔයා ආර්ට් එකක් හදනවා මේ කුණු ගොඩේ. ඉතින් ඔයා මතක තියාගන්න ඒ කුණු ගොඩ ඔයා ලස්සනට ආර්ට් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ කපල් එක ලස්සන වෙන්න ගහන්න ඕනි. ඉතින් ඒ වගේ අපිට හැකියාවක් තියෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඉදිරියේදී ඔයගේ ගොඩාක් දේවල් මම උගන්වන්න කැමති. මතක තියාගන්න මම ෆොටෝග්‍රැෆි පටන් ගන්න දවස්වල මම ISO කියන්නේ මොනවද මොකුත්ම දන්නේ නැහැ. මම මගේ හිතවතත් එක්ක වැඩ කරද්දි මේ ෆීල්ඩ් එකට එද්දිවත් මම කිසිම දෙයක් දන්නේ නැහැ. මගේ ඇඟේ තිබ්බ දෙයක් වෙන්නේ නැති. ඒක ටික ටික මට ටක් ගාලා කෙටි කාලෙකදී මේ අල්ලගන්න පුළුවන් වුණා. ඉතින් සහ මට සෑහෙන්න මගේ පේජ් එකට රිපෝට් අදින්න ගත්තා. සෑහෙන්න රිපෝට් ගැහුවා. මාව වැට්ටුවා. මම දැන් කරගෙන යන්නේ 4 වෙනි පේජ් එක. දැන් නම් සිකියුරිටි එකක් දාගෙන මගේ පාඩු මම කරගෙන යනවා. ඉතින් ඒකට හේතුව ගොඩක් වෙලාවට මම ගහන ෂූට් එක ගොඩාක් වෙලාවට මේ වයිරල් වෙන්න ගත්තා. ගොඩාක් වෙලාවට. ඉතින් වයිරල් වෙන්න කියන්නේ මහා ලොකු වයිරල් නෙමෙයි. සාමාන්‍යයෙන් දන්න පේජස් වල ෂෙයා වෙන්න ගත්තා. මම කවුද කින්න මන්ද කියන එක. ඉතින් තාමත් මං කියන්නේ මාව දන්නේ නැති ලොකු පිරිසක් ඉන්නවා. මාව දන්න පිරිසක් ඉන්නවා ඒ වගේ. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලට හොඳ දෙයක් දීලා මමත් ඔයාලගෙන් හොඳ දෙයක් ගන්න. ඉතින් අපි ඉස්සරහදී හම්බෙමු. මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපි ඉස්සරහදී හොඳ වැඩක් කරමු. ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. මමත් අවස්ථාවක් දෙන්න කැමතියි. ඔයාලා හැමෝටම මාත් එක්ක ඇවිල්ලා ටික කාලයක් වැඩ කරලා මේ දේවල් ඔයාලට කියා දෙන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනම් මම කොතනින්ද පටන් ගන්න ඕනි කියන දේ ඔයාලා කමෙන්ට් එකකින් දාලා තියන්න. මම අනිවාර්යයෙන්ම
ඔයාලා අහන ප්‍රශ්න වලට උත්තරයක් වශයෙන් වීඩියෝ එකක් දානවම තමයි. ඉතින් ජය වේවා හැමෝටම ෆොටෝග්‍රැෆි කරන් ඉන්න ඔයාලා හැමෝටම හරියන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මතක ඇතුව සල්ලි වලටම ෆොටෝග්‍රැෆි කරන්න හිතාගෙන ඉන්න එපා. මතක ඇතුව ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න දඟලන්න, රටේ ලෝකේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න දඟලන්න. එතකොට ඔයාට ඔයාගේ ප්‍රශ්න සේරම විසඳෙන්න ගනි. ඔයාට නිකම්ම මුදල් කියන දේවල් එන්න ගනි. ඉතින් ලොකු ආයතනයක් කරන්න පුළුවන් වෙන්න කියලා මම ඔයාලා හැමෝටම සුබ පතනවා. එහෙනම් නැවතත් හම්බෙමු. ජය වේවා.